වීඩියෝ ඔන් කර. ඒ වීඩියෝ දාලා තියෙනවා. තාත්තා කියන්නේ. අයියර වීඩියෝ දාලා තියෙන්නේ තාත්තා කියලා අර තාත්තා අර පරණ එකන්නේ. එන්න ළඟට. පොඩ ඇදයි වගේ නේ. ගැටේ ඉඳන්නේ නේ. ඔය ඒක ලස්සන පේනවා. මම පේන්ට් කරලා දුන්න හින්දා. Hi guys, welcome back to my අපි දෙන්න උඩ ගියා. මම උඩට කියලා. නෑ. අපි හායි කියලා නැත්නම් බලන්න. ඔය හායි කියන්නේ. ආයෙත් බලන් ඉන්න. නැත්නම් හායි. එහෙනම් කියන්න ඕන. 1 2 3. Hi guys. අපි බලන් ඉන්න. හරි ඔන්න. නිකම්ම හරි. Hi guys, welcome back to my YouTube channel. Nah, ganda be. Api 1 2 3 කියලා හිනා යනවා. ආයෙ නිකන් කියමුකෝ. එතන පටන් ගන්න වෙලාව කොහොමද හිතාගන්නේ? එකපාරට. හරි දැන් පටන් ගන්න වෙලාව කොහොමද හිතාගන්නේ එතකොට? දන්නේ ඔයා විතරයි හිතන්නේ. ආයෙ නම් හරි ඔන්න නා 1 2 3. ඉන්න 1 2 ආයෙ කකුලට දෙනවා. 1 2 3. ආයෙ කියන්නේ නේ. Hi guys, welcome back to my YouTube channel. Amma, damma golludu den hina vela. Hi guys, welcome back to my YouTube channel. Ada api yanawa අපේ යාළුවෙක්ගේ ගෙදර ස්ලීප් ඕවර් එකකට දවස් 3ක් මම කලින් ආවා ඊට පස්සේ මෙයා ආවා ඊට පස්සේ මෙයා ගෙදර කෙනා බලන්න ලෑස්ති වෙලා මම මෙයාට පේන්ට් කරලා දුන්නේ උඩ නැගලා බලන්න කොච්චර ලස්සනද කියලා උඩට ලස්සනද දෙනවා බොරු මම නිතරේ මට තේරෙනවා මම දැක්ක මෙයා වීඩියෝ දාලා තියෙනවා අප්පට සින්න හරිද අපි දැන් යන්න හදන්නේ පික්නික් එකක් දාගෙන යන්න ඕනේ මොකද අපි 3 වීල් එකක් දාන්නේ කාය එකක් දාගන්න ඕනේ මොකද 3 වීල් එකක් මදි. ඔව්. දවස් දෙකයි ඒත් මේ බඩ 3. අද ඇඳුනේ හෙට ඇඳුනේ අනිද්දා ඇඳුනේ තව කීක් එකක් එහෙම අරන් යන්න තියෙනවා. මේක මගේද? බඩ ගොඩයි. ඔව් යාළුවා ගාමන තුලින් අරන් යන්න. එහෙනම් යන ගමන් හම්බෙමු. බයි. බයි. චාපි. Continue on A10 for 2 kilometers. පිට පික්නික් එකේ එන්න උනුනේ මොකද අංකල් මම හිතන්නේ බය වුණා අපිට ගෙනියන්න තියෙන ෆොටෝ ටික දැකලා ඊට පස්සේ දැන් ඒ අංකල් අපිට ගිහින් යනවා හැබැයි අපි ට්‍රැෆික් එකයි පොඩ්ඩක් අද ඇත්තටම වෙලා යයි වගේ හැබැයි අපිට දෙකට එන්න කිව්වේ දැන් 2යි කාලයි පොඩ ට්‍රැෆික් එක මම හිතන්නේ ස්කූල් ට්‍රැෆික් වෙන්න ඇති මොකද ඉස්කෝලේ අර ටයි මොකක්ද එන්නේ අර විශ්වෝදද නෑ බං ඒක තියෙන අපේ ගෙවල් පැත්තේ ඉතින් ඕක ඉතින් ළමයට මෙතෙන් එන්න වෙයිද බෑ විච්චරිකුත් නැහැ එකම වාට ඇරිලා නෑ ටයි එක වෙනස් වෙන මොකක් කර වෙන්නද විශ්වෝදේ ටයි කොහොම හරි අංකල් ගියා ප්ලාස්ට් එකක් ගන්න අපි කියන අපිට පියුමිනිට ප්ලාස්ට් එකක් ඕනේ අර ඒ කියන්නේ තියෙනවා නම් ගේන්න කිව්ව අපි ගාව නෑ ඉතින් අපි ගන්නවා එච්චර ගේන්න කිව්ව අපිට මෙයා ඉස්සරහා කේක් එක කේක් එක හරියට ගිහිල්ලා පෙන්නන්න අපි 2:00 වගේ වෙද්දී ආවා ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන කතා කර කර හිටියා ඊට පස්සේ අපි කේක් කෑවා මගේ යාළුවා කේක් එකක් හදාගෙන ආවනේ ඒ කේක් එක පුදුම රහයි එයාට ඉතින් ආයේ මේ වගේ කේක් එකක් මට හදලා දෙන්න හිතුනොත් හොඳයි ඉතින් මේ තියෙන්නේ සත්මි හදපු කේක් එක එයා ඒක විශේෂයෙන්ම පේන්නේ නැහැ කියලා හරියට පෙන්නන්න කිව්වා උඩින් ඇවිල්ලා යුම්මාදරව සම්තේ කොහෙන්දෝ ඔබගෙනාවේ මදාරා සුගන්ධේ තසන්තේ සරන්නේ හද කලබායන සිල්ලේ ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත
හරි ඊළඟට අපි ආවා. ඔව්ව කියන්න ඕනේ YouTube එකට. හරි කියන්නේ. අපි ආවා. අපි හරි දැන් කිය. අපි ආවා. අපි ඇවිල්ලා කේක් කෑවා. කේක් කෑවා. ඊට පස්සේ කුකීස් කෑවා. ඊට පස්සේ පෙප්සි බිව්වා. ඊට පස්සේ ගොඩක් වෙලා එළියට වෙලා කතා කරගෙන හිටියා. අපි ඇවිල්ලා කොහොම හරි කේක් කාලා ඔක්කොම කරානේ. ඊට පස්සේ එළියට වෙලා කතා කරගෙන හිටියා. එතන වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. මොකද පට්ට අවුවේ හිටියේ. ටික වෙලා ගියදී මගේ මේ මොකද මම අවුව පැත්තේ හිටියේ. මගේ පිටිපස්ස පැත්ත පොඩ්ඩක් රත් වීගෙන ආවා. එන මට ප්‍රශ්නයක් වුණා. ඔව් ඒක තමයි කිව්වේ නෑ මොකද? දැන් හොට් එකේ ප්‍රශ්නයක් මම ඒ එච්චර රස්නේ කියලා කිව්වේ නෑ. මොකද මම ඊට කලින් ලොකු ටෝක් එකක් දුන්නා මෙයාලට. මම කිව්වා පස්ස රත් වෙනවා දැන් කියලා. කොණ්ඩේ යන්නත් එපා. කොණ්ඩේ. හරිද? ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? අපි හවස් වෙලා හිතන් ඉන්නවා මෙතන වැවක් තියෙනවා. එතන ඇවිදින්න යන්න. හිතන් house ඉන්නවා. tour එකක් ගියා. ඔව් house tour එකක් ගියා. ගෙදර බැලුවා. කොහොම හරි මේ මම ගොඩක් ඒවා කොහොම හරි කියන වැඩි. ඒක මට මෙහි කවුරුත් නැහැ දැන් අද අපි විතරයි ඉන්නේ. හරිද? මොකද මේ ගෙදර මෙයාලගේ ඔරිජිනල් ගෙදර නෙමෙයි. ඔය කාලේ කොන්සර්ට් එකක් තිබ්බා. ඒකේ CDs වගේක් තියෙනවා. හරිද? ඒතර දැන් අපි ඒවා බලන්නම් කියලා ගෙනාවට දැන් මේ CDs දාන්න බෑ එක්කෙනෙක් එක්කෙනෙක් ගියවත් ලැප්ටොප්ස් වල මේ CD දාන්න බෑ. ඒ විදිහට ඒක බලන්න වෙන්නේ නැහැ ඉතින් අද. ඔව්. මතකෙන් තමයි ඉතින්. කියවන්න විතරයි තියෙන්නේ. හැබැයි අපි හවසේ ආයි බලමු. ගියොත් එහෙම මේ ගියොත් එහෙම පෙන්නන්න. බෑල බලන්න කියලා. මම ඔයාට ඉන්වයිට් කරේ නෑනේ. ඇයි ඔයා කන බෙල වෙලා? අනේ මන්ද ප්‍රියංගිකා ඔයා. ඉකිනියෙක් වගේ. අපි දැන් එළියට යන්න හදන්නේ පොඩ්ඩක් ඇවිදින්න. දැන් වෙලාව 6ට කිට්ටුයි. දැන් තමයි පොඩ්ඩක් මම අවුව බැහැලා තින්නේ. අර කට්ටිය පොඩ්ඩක් එළියට ගන්න අමාරුයි. එයාලා එනකම් මේ ඉන්නේ. එන්න. හායි. බයයි සික්කේ බයයි මොනවද වෙයි කියලා. අපිට ඒවා ගේ කිලිපත් කරන්නේ හතර දිනක් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයක ලයිව් එක දෙන්නද? ඇත්තටම අපි ඇවිදින්නම් කියලා ගියාට අපිට ලොකට ඇවිදින්න හම්බුන්නේ නැහැ. මොකද අපේ පස්සෙන් හරකෙක් පන්නන් එනවා කියලා හිතලා අපි දුවගෙන ආවා. එනකොට එයා හරකා වෙන පැත්තකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩි කෑම ජාති ටිකක් ගන්න තිබ්බා. ස්නැක්ස් එහෙම. ඒව අරගෙන ඊට පස්සේ අපි ඇවිල්ලා රෑට කෑම හදන්න ගත්තා. අපි එදා රෑට කෑවේ කොත්තු. එතකොට අපි ඒකට ඇවිල්ලා ඕන ටික ලෑස්ති කරලා රෑට කෑම හැදුවා. මං කාලා තිබ්බ ඔකට පිස්සු හැදලා ගෙනේ ඉඳලා. ඔව් ඈ. තවුනත් වල මේන් තියෙන කරා නෑ. මේන් කරා නේ. මේන් තරයි නේද? ඕකේ සින්දු වැඩි නෙවෙයි. අයියෝ. නෙතර
රාජකීය පෝස්ට් අනේ මම රෑට කද්දි මුකුත් වීඩියෝස් අරගෙන නෑ. ඊට පස්සේ රෑට කාලා මම ඔතනට වෙලා පොඩ්ඩක් හාන්සි වෙලා හිටියා. ඊට පස්සේ මට නිින්ද ගිහිල්ලා. දැන් මේ ඇවිල්ලා මම ගත්ත අයිස්ක්‍රීම් එකක් කවනවා. මුලට පැනිකජු අයිස්ක්‍රීම් කන්න ඕන කමක් ඇවිල්ලා එනකොට හවස අරන් ආවා. මේ ඒත් මට නිින්ද ගියානේ. ඊට පස්සේ මම නැගිටින්නේ නැති හින්දා මේ ළඟට ඇවිල්ලා එක එක කී කී කවනවා. කියලා වැඩි වෙලා බේකින් කවන්න පදර නිින්දින්න බෑ ස්ක්‍රීම්. The next day. Good morning. අපි අහන්න ඔයාලගෙන් ඔයාලා මොඩේද කියලා. සාමාන්‍යයෙන් YouTube videos වලට like කරන එක මම ඒක like අපි කරලා නැගිට්ටා. නැගිටලා දැන් ගොඩක් වෙලා. ඒක කියන serious මේක. අම්මෝ. ඔයා මට එව්ව පේනවත් මට පේනවා. අපිට ඒක වන්න තියෙනවා. අද මොනවා කරයිද දන්නේ වැඩි ගොඩක් මහන්සියලා අපි තුන් දෙනා පාඩම් කරනවා කොහොම හරි අපේ මටත් මතකයි ඒක. දෙල්ලයි ගෙදර යනවා. කලාවක් අතර වෙලා ඉන්න බෑනේ. ඔයාලා ඉන්දියාවට යන්න කියලා ශ්‍රීදක්ෂනේ ඉන්දියාවට ගිහලා එන්නද? ඇත්තම මාසයක් දෙකක් ඉඳලා ඊයේ ශිවන්‍යව බාන්න මේ බේලා බාන්න. මට පාතරවල එහෙම දාලා ශිවන්‍යව බාන්න ශේෂා බාන්න ගියා කියලා. අපි අනුරාධපුරේ අද්දී තුන් දැන්න වම ගිහලා ඔලුව ඊට පස්සේ යන්න බෑ කියලා හිතලා ආයිත් බලමු අපි අද මොකද කරන්න කියලා. ඔයාලෙන් අහන ෆුට්බෝල් එකට මම ගිහින් පයිරුත් ගැහුවට පස්සේ මේ ඌ කොහම හරි දැන් ෆුට්බෝල් එකටම බැස්සා. දැන් යද්දි ගහන්න බෑනේ බිමට වැටලා මැරුණා මටත් තේරෙන්නේ. නවත්තනකන් ඉඳලා ආයි පයි ගත්තා. ගෙදරින් ඇන්තූරියම් මලක් ගණන් එන්න කියනවා. මෙහෙමයි ඉතින් අපේ ඇඳුමේ පාටට ඔක පේන්ට් කරන්න ඕනේ නැද්ද? මේකට සල්ලි මත වෙනත් එහෙම තුරියම් වලක් දෙන්න. Tamanට එකක් සපය ගන්න කියනවා ගෙදරින්. අපේ ගෙදර ගොඩක් ඉස්කෝලේ කියන්නේ. Bring your own power. අපේ ගෙදර ඔව් ඒ කොහොමද? අපේ ගෙදර ඇන්තූරියම් තියෙනවා. ඒතර ඒක පාට කරගෙන එන්න. අපි එදා දවල්ට එළියෙන් තමයි කෑවේ. ඇත්තටම බර්ගර්ස් කන්න තමයි ඌමනාව තිබ්බේ. හැබැයි බර්ගර්ස් කන්න ගිහලා අන්තිමට ටාකෝ බෙල් එකෙන් තමයි නැවතුනේ. ඔබ එන්න ආයේ ඔනෝබාවා වචනෙන් මල් ප්‍රති ඇහෙන්න යාමේ කාටද යාගේ හැම වොයිස් එකනේ තියෙන කොහොමද එදා රෑටත් අපිට කෑම හදන්න ඕනුනේ නෑ. මොකද අපිට යාළුවා ගෙදරින් රෑට කන්න තෝසෙවල තිබ්බා. ගාව මම විතරයි මේසෙට වෙලා මම. යන්නේ මං හිතේත් ගන්නවා කියලා. යන්නේ. හරි ෆෝන් එක මෙහෙන් තියන්න මම. ජීවත් කරනවා මම මේ. ඔයාලා හරි කරගෙන. तुझसे दूर मैं कहीं वजह के लिए कमजोर हो जाता हूँ तुझसे दूर मैं कहीं वजह के लिए आवारा बन जाता අයියෝ ඉදලා මොකක්ද mutual understanding මම හිතුවේ එහෙම එකක්. මම මේ පැත්තට හැරෙන්න ඕනේ. ඉතින් ඉදිනේ නේ. අහන්නකෝ අපි පහල කාමරේ මෙට්ටේ අරන් යමුද? අපි අපේ වෙඩින්ග්ස් ගැන කතා කරනවා යාළුවනේ. වෙඩින්ග්ස් ගැන, ග්‍රැජුවේෂන් ගැන, එන්ගේජ්මන්ට් එක ගැන තමනද අපි කතා කරේ? බාත්රූම් එකට ආව් දැන් කෙනෙක්ට පෝස්ට් එකක් දාන්නත් උවමනාවයි හරිද? එනට දැන් එයා මෙතෙන්ටලා ඉඳගෙන ඉන්නවා. මොකද දැන් මේ හොල්මන් කතා කියලා බයේ. මම මෙයාලගේ මට හම්බෙන ග්‍රැජුවේෂන් ගිෆ්ට් එක දැන් දැනගත්තා. මට සර්ප්‍රයිස් එකක් නෑ. දැන් මට තියෙන්නේ එදාට බලාගෙන ඉන්න විතරයි තෑග් ගෙනක. හැබැයි බැරි වෙලාවත් මොකක් කරලා තෑග් ගාවේ නැත්තම් The next morning.
එදා උදේට අපි සැන්විච් කෑවා. ඊට පස්සේ ඊට කලින් දවස් ඉතුරු වෙච්ච තෝසේ වගේක් තිබ්බා. ඒවත් කෑවා. ඊට පස්සේ අපි කල්කිරි බිව්වා උදේට. එදා දවසේ නම් අපි ලොකුවට දෙයක් කරේ නැහැ ඇත්තටම. නිකන් හිටියා. ඊට පස්සේ ගහේ කාමරංග තිබිලා ඒව කඩලා අපි කෑවා. ඊට පස්සේ මේ දවසේ අපි ආයෙම වැව ගාවට ගියා පොඩ්ඩක් ඇවිදින්න. එදා නම් අපි ගොඩක් වෙලා සාමාන්‍යයෙන් ඇවිද හිටියා. හවස් වෙනකම්ම වගේ. ඊට පස්සේ එන ගමන් අපිට පොඩි ස්නැක්ස් ගන්න තිබ්බා. මොකද එදා රෑ අපි මූවි එකක් බලුවා එළියේ බැල්කනි එකට වෙලා. vlog එක බලන්න හිතයි අපි මේ වැඩ කාරකමට අරගෙන වගේ ටියුනීටම වැඩ කරලා රම්බර කියපං උඹේ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ इतनी भी खबर है कि तेरा हीरो इधर है तेरा ध्यान किधर है ये तेरा हीरो हम बारे माली The next day. අපි මේක කරන්න ඉන්නේ කියලා මම කියන්න ගිහිල්ලා එහෙනම් පීන්න ගිහින් ආයි දාඩිය දෙන්න අපි දෙන්න ඊට පස්සේ දවසේ එක්කෙනෙක්ට නම් ගෙදර යන්න උනා. මමයි සත්මී ගියා. ඊට පස්සේ කර්ටන් මහන්න රෙදි වගේක් ගන්න. ඒක අරගෙන අපි දෙන්න ආයෙම ආවා. ඊට පස්සේ ඇවිල්ලා ටික වෙලාවක් එහෙම ඉඳලා ඊට පස්සේ අපි රෑට පරාට කෑවා. තව ටිකක් රෑ වෙලා අපි රෝල්ස් හදාගත්තා. මොකද අපි මූවි එකක් බලන්න හිතුවා. ඒ මූවි එක බලන ගමන් කන්න. The next morning. ඊට පස්සේ දවසේ අපි ඉතින් උදේම බඩු ප්ලාස්ටි කරගෙන අන්තිමට ගෙදර ආවා. මෙතනින් එහෙනම් අදට මේ vlog එක ඉවරයි. Thanks for watching. Bye bye.